ආයුබෝවන් යාළුවනේ විශ්වයට විශ්මයක් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ දකින්නේ මොකද්ද? හරි ලස්සන රූබික් කියුබ් එකක්. මේ වගේ එකක් ඔයාට ලැබුණොත් ඔයා මොකද කරන්නේ? මේකේ නම තමයි යාළුවනේ ජියබෝල්. ඉතින් මේක ටිකක් හදන්නත් අමාරුයි. ඒ වගේම තමයි මේ රූබික් කියුබ් එකට බැට් ගැහුවොත් මොකක් වෙයිද? ඔබ හිතුව එක හරියටම හරි චූටි කෑලි වලට කැඩිලා විසිරීලා ගියා. මේ තියෙන පේරු රාජ්‍යයට ආවේනික ඊටාම රසවත් කෑමක්. මේකේ නම ආමඩිල්ලෝ. ඒගොල්ලන්ට රසයි වගේ දැනුණට අපිට නම් දැක්ක ගමන්ම හිතෙන්නේ ඊය කියන හැඟීමක් නේද? මේ කෑම එකට සතුන්ගේ කොරපොතුත් එක්කම තමයි සතාව යොදාගන්නේ. කොකා කෝලා වලට LP ගෑස් මික්ස් කරොත් මොකක් වෙයිද? හිතපු එක හරියටම හරි යාළුවනේ රොකට් එකක් වගේ මේ බෝතලේ උඩ යනවා. ඉතින් ඒ වගේම තමයි මේක ගෙදරදී අත්හදා බලන්න හිතන්නවත් එපා. මේක මේ අමුතු විදිහේ නැටුමක් වුණාට අප්‍රිකානු ජනතාවගේ සාම්ප්‍රදායික නැටුමක්. ඒක ටිකක් නුහුරුයි වගේ වුණාට හරි ලස්සනයි. මේ තියෙන බ්‍රහස්පති ග්‍රහයාගේ භ්‍රමණය මේක සියසින් දැක් ගන්න බැරි වුණාට මේක NASA ආයතනයේ වීඩියෝ එකක්. ලෝකයේ උසම කුළුණ බර්ජ් ඛලීෆා කුළුණේ ඉඳන් බිම බැලුවොත් කොහොම පෙනේද? වලාකුළු විතරයි යාළුවනේ පේන්නේ. 1900 ගණන් වල වාෂ්ප බලයෙන් තනන ලද දොඹකරයක් තමයි මේ. ඉතින් මේක වාෂ්ප බලයෙන් ක්‍රියා කරන අතර මේක ටොන් 10ත් 20ත් අතර බරයි. ඒ වගේම තමයි යාළුවනේ යකඩ හා ලී තමයි මේකේ ප්‍රධානම ද්‍රව්‍ය. මේක මේ සත්‍ය ස්ථානයක්ද නැත්නම් ගේම් එකක්ද? ගෙස් කරා හරියටම හරි. මේ අන්රෙකෝඩ් කියන ගේම් එක. මේක 2025 ජනවාරි තමයි නිපදවල තියෙන්නේ. මේ මොකද්ද යාළුවනේ? මේක ෆෝමියුලා 1 වර්ගයේ කාර් එකකුයි ලෝකයේ වේගවත්ම ඩ්‍රෝන් එකයි යොදාගෙන කරපු රේස් එකක්. ඔයා හිතන්නේ මොකක් දිනන්නේ නැති කියලාද? ඩ්‍රෝන් එක තමයි දිනුවේ. ඒක පැය කිලෝමීටර් 1126ක වේගයෙන් ගමන් කළා. ලිමෝ වර්ගයේ ලෝකයේ දිගම කාර් එක තමයි මේ. ඒකේ ටයර් 16ක් තියෙනවා. ඒ වගේම දිග අඩි 100ක්. ඉතින් ලෝකයේ බරම ලොකුම ලුණු ගෙඩිය තමයි මේ. මේක කිලෝ 85ක් යාළුවනේ. US වල ලොකුම ගිනි කූර තමයි දැන් මේ ඔබ දකින්නේ. ඔබ හිතන්නේ මේ ගිනි කූර හදන්න මිනිසුන් කී දෙනෙක් එකතු වෙන්නේ නැති කියලාද? මිනිසුන් 3 දෙනෙකුගේ ශ්‍රමයෙන් තමයි මේ ගිනි කූර හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ප්‍රධානම ද්‍රව්‍ය වෙඩි බෙහෙත්, ඉටි සහ ලී. ඉතින් ආදරණීය යාළුවනේ විශ්වයට විශ්මයක් කියන අපේ YouTube channel එක subscribe කරන්න. දිගටම මේ වගේ වීඩියෝ නරඹන්න අපිත් එක්ක දිගටම රැඳිලා කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් බලන්නකෝ මේ ගිනිකුර දැල්වෙන අපූර්ව. මේ තියෙන්නේ brightness වැඩිම ෆ්ලෑෂර් එක. ඉතින් මේ වගේ ෆ්ලෑෂර් එකක් ඔයාලා ගෙදර තියෙනවා නම් ගමටම එළිය දෙන්න පුළුවන්. අපේ කම්මැලියෝ ටිකට තමයි මෙන්න මේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටික අරන් ආවේ. මොකද හිතාමත් ලේසියෙන් වැඩ කරගන්න බලන ඔයාලට මං හිතන්නේ මෙන්න මේ වීඩියෝ ටික වටීවි. චුට්ටක් කොහම බලන්නකෝ. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් මෙන්න මේකත් බලලා මතකයේ තියාගන්න. බලන්නකෝ අපි පොතක අඩි රූලෙන් ඉරි අඳිනවා වගේ හරි පහසුවට ඊටත් වඩා ලේසියට මේ වැඩේ කරගන්නවා. ඉතින් යාළුවනේ මේ චූටි ක්‍රම මගින් අපිට වෙන්නේ අපේ කාලය සහ ශ්‍රමය ඉතුරු වෙනවා. මේකත් ඒ වගේ එකක්. අපි මේ වගේ අදහස් අරගෙන අපේ දෛනික වැඩ කටයුතු පවා ලේසි කරගන්න පුළුවන් නම් මං හිතන්නේ මිනිස්සු විදිහට අපි ගොඩක් ඉස්සරහට යනවා. මේ බලන්නකෝ මේක. දැක්කම hina යනවද? ඒක ටිකක් හරි අමුතුයි. මේ මාළු කපන අක්ක කෙනෙක් මේ වගේ දැකලා තියෙනවද කලින්? අපි හරියට රෙදි කෑල්ලක් කපනවා වගේ කතරකින් ඊටත් වඩා පහසුවට මේ අක්ක මාළු කපනවා. ලෝකේ ලොකුම මෝඩ වැඩේ බලන්න කිව්වොත් පෙන්වන්න කිව්වොත් මෙන්න මේක පෙන්වන්න. බලන්නකො තව චුට්ටකින් මිනිස්සයා ඉවරටම ඉවරයි. කොහොමද පොඩ්ඩ දෙන්නගේ වැඩ? වැඩ නම් හරි සුපිරි. ඒ වුණාට ටිකක් භයානකයි නේද? පේපර් සීසර් රොක් ගේම් එක කරලා තියෙනවද? මේ වගේ කරලා නැතුව ඇති. මෙහෙමත් try කරලා බලන්නකෝ. අපිට ඇස් අරගෙනවත් කපන්න බැරි කැපිල්ලක් මේ අයියා මෙන්න ඇස් වහගෙන කපනවා. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න.